Ibuan. Ibuan. Yes, Yes, very nice to be Ibuan. here. All right, I'm ready. Our team is ready. boat rafting කරන්න යන්නේ කැලණි ගඟ දිගේ පහළට ඒ ගහපා ඕ Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. And there's going to be a big drop slide. big drops lah හැමදෙනාම පරිස්සමෙන් මෙතනට ආවා මම ඉතින් මේක Help. You got to get inside. You got to get really balanced. මේකේ බර අඩුම කෙනා තමයි දාලා යව Good morning travelers. Total Lanka company අපේ team එකක් අද ආවා කිතුල්ගල Borderlands එකට. ඉතින් අපි Shackleton challenge එකක් අපේ මේක team එක. ඉතින් Shackleton challenge. ඉතින් ඒ team එක අනුව අපිට අද ගොඩක් activities කරන්න තියෙනවා. 2-day outbounding training එකක් තමයි යන්නේ. ගොඩක් ලස්සන nature එකක් එක්ක තමයි ඉන්න තියෙන්නේ. පේනවා වටපිටාව. මේ පැත්තෙන් කැලණි ගඟ, මේ පැත්තෙන් ගොඩක් ලස්සනට ඉදිවෙච්ච කබාන සෙට් එකක් තියෙනවා. ඉතින් ඒ කබාන ටිකේ තමයි අපි ඊයේ රෑ හිටියේ. අපි රෑ මේ විදි මෙහෙට ආවා. ඉතින් අද අපි යනවා අපේ තියෙන ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් වලට, ඒ තියෙන චැලෙන්ජස් වලට අද අපි ෆේස් කරන්න යනවා. ඉතින් ගොඩක් ලොකු අත්දැකීමක් වෙයි. ආරාධනා කරනවා දිගටම එකතු වෙන්න. ට්‍රැවල් එච්චවත් එක්ක මේ ෆුල් වීඩියෝ එක බලන්න. Ibuan. Ibuan. Yes, Yes, very nice to be Ibuan. here and nice to have you here at the Borderlands. Yes. What do you have to say to camera and audience, the Sri Lankan people? What do you have to say? What do I have to say? Well, I've been here 23 years and we are blessed, right? This is an amazing island. It's a beautiful island. We would welcome you to come and experience an adventure here with Borderlands. And I think the big challenge is as the country develops, Yeah. how do we keep this beautiful place Yeah. beautiful? Yeah. Man. I would like to invite you to experience an adventure with Borderlands. Look at that view. Take a look. Take care. Come again, Toyota. Yes. Over here. Hi everybody, my name is Tarusha, one of guiding Borderland. All right, Tarusha. I'm from Nepal and I'll be on the canyon for today with you guys. And my name is Isuru. So one of the Ishu guiding is Borderland. also one of your course directors, so he'll be the person in charge of everything rafting oriented today. So all the rafting, he's managing that. Hi everyone, my name is Samira. I'm the camp manager, so I'm also with you today and then I'm the safety guide. All right. My name is Supun and I'm gonna be on the river today and I'm a raft guide. All right. Both Samira and Supun have been with us a long time. They came as young kids, and we have grown them to be international guides. All right. Hey,
Okay, relax. 3, 4. ගඩයක් කාර්යයට කාන්තාව හම්බ වුණොත් කාන්තාව දිනනවා. ගඩයක් කාර්යයට සිංහයා හම්බ වුණොත් ගඩයක් කාර්යය දිනනවා. සිංහයාට කාන්තාව හම්බ වුණොත් සිංහයා දිනනවා. පැහැදිලි නේද? එකින් එකට. ඔව් එකින් එකට කරමු. හරි. පළවෙනි එක. Saya කොහෙද? අක්කව එක්කන් යන්නේ දැන්. අය කොහෙද? පොඩි සද්දයක් දාලා යමු. right? Right. 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 අපි රාෆ්ටින් ඇක්ටිවිටිස් එකට තමයි යන්නේ. පොඩ්ඩක් දුරට පයින් ගිහිල්ලා අපිට පල්ලෙහාට එන්න තියෙන්නේ. ඔව් ඔන්න අපේ ටීම් එක දැන් මේ ලොරි ඇවිල්ලා තියෙනවා, උඩින් බෝට්ටු දාලා තියෙනවා. ඉතින් මේකේ අපි කිලෝමීටර් 3ක් විතර උඩට ගිහිල්ලා තමයි නැවත පල්ලෙහාට එන්නේ. ඉතින් වාහනවල තමයි අපි උඩට යන්නේ. අපේ කට්ටිය මේ වගේ නැගලා උඩට ගිහිල්ලා තමයි පල්ලෙහාට එන්න තියෙන්නේ. right ඔන්න අපි ලොකේෂන් එකට ආවා. තියාගන්න මේක යවන්න. What about left? Right. Right. Let's go. wow ගොඩක්ම ලස්සන view එකක්, ගොඩක්ම ලස්සන තැනක්. මෙතන මේ බෝට් ලොන්ච් කරගන්න පුළුවන්. මෙතන පොඩ්ඩක් පොඩ්ඩක් ෆ්ලැට් විදිහට තියෙන ඒරියා එකක්. ඉතින් ඒකින්ද මෙතනින් තමයි ගොඩක් මේ ක්‍රාෆ්ටින් එකට මේ බෝට් මෙතනින් තමයි ලොන්ච් කරන්න. ඉතින් ගොඩක් ලස්සනයි. ඔන්න අපේ ටීම් එකේ අය දැන් ආවා. දැන් බෝට් වලට නගින්න යන්නේ. කට්ටිය චෙක් කරනවා හරියට ඒ සේෆ්ටි ජැකට්ස් දාගෙන තියෙනවද, හෙල්මට්ස් හරියද, හැමදේම එයාලා ඩබල් චෙක් කරලා තමයි බෝට් වලට නගන්නේ. ඉසුරු අයියා ඉන්නවා අපිට මෙතන අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන් ටික සහ අපිට අවශ්‍ය ගයිඩ් එක ලබා දෙන්න ඉසුරු අයියා. ඉතින් ඉසුරු අයියා කියයි මේක ගැන විස්තර ටිකක්. අපිට පල්ලෙහාට යනකොට රැපිඩ්ස් 7ක් හම්බ වෙනවා. රැපිඩ් එකක් කියලා කියන්නේ මොකද්ද? අන්න අර වගේ දණක් වයිට් බබල් පේනවනේ. ඔය වගේ 7ක් අපි පාස් කරනවා. 3 major 4 minor rapids. T grip එක වහලා මෙන්න මේ විදිහට තමයි පැඩල් එක අල්ලන්නේ. right? අනිත් අත ඊයටක් විතර මෙහා පැත්තෙන් තියාගන්න ඕන මෙන්න මේ විදිහට. ගයිඩ් ඉන්නවා පිටිපස්සෙන්. එයා ගාව තියෙනවා කමාන්ඩ්. එයාගේ පළවෙනි කමාන්ඩ් තමයි පැඩල් ෆෝර්වර්ඩ්.
පැඩල් ෆෝවර්ඩ් කියලා කිව්වම මොකද ගන්නෙ? අට්ටියත් එක්ක අයියෙන් පදින්න ඕනේ මේ විදියට. හරි හොඳට බලාගන්න පැඩල් ෆෝවර්ඩ් කරද්දී නිකම්ම මේ විදිහට පදින්න එපා. ඔයගොල්ලන්ගේ අපර් බොඩි එක යූස් කරන්න. රැපිඩ් එකක් ගොඩක් කිලෝමීටර ගාණක් දිග නැහැ. ඔයගේ රැපිඩ් එකක් කියනවත් එක්ක මේ ෆ්ලැට් ඒරියා එකට. ඊළඟ රැපිඩ් එක කියනවත් එක්ක ෆ්ලැට් එකක් කියනවා. පැනලා රැපිඩ් එකේ වැටුනොත් එහෙම අපි මේකට කියනවා ලයින් එක බලන්න. අනිත් එක තමයි සේෆ්ටි කායක එක. අපේ හැම වෙලාවෙම සේෆ්ටි කායකයක් යනවා රාෆ්ටින් එකත් එක්ක. මෙයා තමයි ඔයගලන්ගේ සේෆ්ටි එක බලන්නේ. කිතුල්ගලට ඇවිල්ලා අපි රාෆ්ටින් එක කරන්න යන්නේ. ඉතින් ඔන්න අපේ එකේ ඉන්නවා 6 දෙනෙක්. ඒ වගේම අපේ ගයිඩ් අයගේ නම මොකද්ද? අවුන්න සුපුර්ණය තමයි අපිව ගයිඩ් කරන්නේ. ඉතින් ඒ වගේම අපේ අනිත් ටීම් එකේ අනිත් අය එයාලත් අපේ සේෆ්ටි ගයිඩ්ස්ලත් එක්ක එයාලා ඔන්න පොඩි රිහර්සල් එකක් යනවා. යන්න කලින් පොඩි රිහර්සල් එකක් ගිහිල්ලා ඔන්න විදිහට අපි පොඩ්ඩක් රෙඩි වෙනවා යන්න. ඔන්නම තමයි අපි බෝට් රාෆ්ටින් කරන්න යන්නේ කැලණි ගඟ දිගේ පහළට. ඉතින් පේනවා කට්ටිය කොච්චර හොඳට විනෝද වෙනවද කියලා. ඉතින් ගොඩක් එන්ජොයි කරනවා. රයිට්? wow. පළවෙනි ස්ටේජ් එක තියෙනවා පොඩි පල්ලමක් තියෙන්නේ. ඔන්න අපේ කට්ටිය රෙඩි වෙනවා. රයිට් අපේ ගයිඩ් අය ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඔන්න ටික ටික වේගෙත් වැඩි වෙනවා. yes wow right hey hey right 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 wow හැම තැනකම මීටර් 500ක් විතර පොඩි ෆ්ලැට් ඒරියා එකක් තියෙනවා. පොඩි රිලැක්ස් එකකට වගේ එක ස්ටේජ් එකකින් පල්ලෙහාට පේනවා ගම්වල ජනතාව ගොඩක් සතුටින් අපි එන්ජොයි කරන එක බලලා එයාලා එන්ජොයි කරනවා. අපේ කට්ටිය විනෝද වෙන විදිය බලලා බේ ඉබ්බා බේ අර කොලේ ඇස්සේ forward right no වගේ පොඩි ෂන් තියෙනවා. right relax right ඔන්න ඔය විදිහට තමයි අපි රාෆ්ටින් එකේ පල්ලෙහාට යන්නේ. ඉතින් ගොඩක් wow right පේන අපේ කට්ටිය යනවා ඉස්සරහින්. yay forward wow right ගොඩක් ලස්සන වටපිටාවක් එක්ක අපි ඉස්සරහට යනවා කැලණි ගඟ දිගේ පහළට. මට තියෙන එකම සතුට ඒක තමයි. ටිකක් ලොකු රැපිඩ් එකකට යන්න යන්නේ. ඉතින් ඒකට අපි අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන් ටික ගත්තා. රයිට් එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක. What do you do, brother? What to do? Get down. Oh, yeah. ලත්තිය ගලවන්න බා. කඩලා ඉන්නේ. Let's go. Hey. Right. Go. Yay! Woo! Wow! Hey! Back. Motor. Relax. Okay. Go. Okay. Forward. Right. Turn up ekatti yanawa. Wow. Right. Forward. Yes. Yeah, nice. Hey.
Right. Ow. Mithila. Ender. Forward. Forward. Apa? Oh. Right. Ender Mithila meng. Right. Okay. ඔන්නාව අපේ සහෝදරයා. ඇත්තටම දැන් නාන්න ඕනලම නෑවනේ. ඒ වෙලාවේ මේ මේක අල්ලගන්න ඕන පුළුවන්කම එක මම අල්ලගත්තේ. මේක අල්ලගන්න ඕන පුළුවන්කම එක මම අල්ලගත්තේ. We are ready. Right, okay. කට්ටිය ගොඩක් ආසාවෙන් එන්ජොයි කරනවා. අපි ඇවිල්ලා විනෝද වෙන එක යාලා බලලා එන්ජොයි කරනවා. ඉතින් යාලත් මේ වගේ යනවා ඇති. ඉතින් ගොඩක් ලස්සන දර්ශනයක් තමයි අපි දකින්නේ. right ඔන්න අපි දෙවෙනි ලොකුම රැපිඩ් එකේ යන්නේ. ඉතින් අපේ ගයිඩ් අයියා කියපු විදිහට right wow hey get down මෙතන බෝට් එකේ දෙන්න තැනක් දෙන්නේ. ඒනට මෙයාලා සහ අපේ සේෆ්ටි කායක තියෙනවා. ඉතින් එයා අපි ගැන බලනවා. අපේ එක්කෙනෙක් වැටුණා. එයාව ටක් ගාලා ගොඩට ගත්තා. ඉතින් ඒ වගේ ගොඩක් ලොකු සේෆ්ටි එකක් කරන් දෙනවා මෙයාලා. right on අපේ එක ටීම් එකක් එනවා. Get down! Get down! Wow. Class 2 वर्गे रैपिड का දැන් අපිට හම්බ වෙනවා. Right. Wow, forward. Wow. Wow, superb. Get down, get down. Get down. Whoa. Shit. Wow. Wow. ගොඩක් ලොකු සැඩ පහරකින් තමයි අපි අපේ රාෆ්ට් එක අරගෙන මෙහෙට ආවේ. අපි උදේ මේ view එක දැක්කා. නමුත් ඒ view එකටම අපි අපේ බෝට් අරගෙන ආවා. right.
සියලු දෙනාම ඉතාමත් පරිස්සමෙන් රාෆ්ටින් අත්දැකීමත් එක්ක ඔක්කොමලා පල්ලෙහාට ආවේ විශේෂයෙන්ම සුපුර්ණයි අපේ ගයිඩ් කරපු අයලට ගොඩක් ස්තුතියි වෙනවා යාර තමයි පරිස්සමෙන් අපිව අපේ ඊයේ රාත්‍රියේ ගත කරපු ලොකේෂන් එකට එක්කගෙන ආවේ ඉතින් මේ තියෙන අපේ බිග් හිල් එක මේක තමයි නම බිග් හිල් අපි මේක තමයි හිටියේ ඉතින් ඒක ඇතුළට අපි දැන් යන්නේ ලන්ච් එකෙන් පස්සේ අපේ ටීම් දෙක අපේ කලින් ටීම් එක කැනියන් එකට ගියා අපි රාෆ්ටින් එකට ගියා දැන් අපි කැනියන් එකට යනවා අපේ අනිත් කට්ටිය රාෆ්ටින් එකට යනවා right ඉතින් අපිට දැන් පොඩ්ඩක් වර්ෂාපතනෙන් පොඩි බාධාවක් එනවා ඉතින් අපිට ඒකට පොඩි ජැකට් එකක් හම්බුණා right අපි ඉස්සරහට යන් මොනවද මේකේ තියෙන ඇක්ටිවිටීස් කියලා බලන්න හිටපු තැන ඉඳන් ටිකක් දුරට අපි යන්න ඕනේ ගම හරහා යන්න තියෙන්නේ ඉතින් මේකේ 6 දෙනෙක්ට තමයි මේ පාලම මත එකපාරට යන්න පුළුවන්. ඒ වගේ පොඩි මේකක් තියෙනවා මේ විදිහට කැලණි ගඟ හරහා තියෙන මේ වැල් පාලමෙන් තමයි අපිට එහාට යන්න තියෙන එහා ගමට ඊට පස්සේ තමයි අපි ගම හරහා උඩට හයික් එකක් තියෙනවා ගිහිල්ලා ඊට පස්සේ නැවත අපි මේක පල්ලෙහාට එනවා. ඉතින් ඔන්න පේනවා කට්ටිය එන්ජොයි කරනවා විනෝද වෙනවා. මෙන්න මේ විදිහට තමයි අපිත් මේ පාලම් යටින් ගියා ඉස්සර වෙලා. ඉතින් ගොඩක් හොඳ ලස්සන view එකක් තියෙන තැන. කඩ පාලමකින් යනවා. පල්ලෙහා ස්වභාව සුන්දරත්වය ඉතාමත් ලස්සනට. අපි මේ ගමක් මැදින් යන්නේ. පේනවා තේ තියෙනවා. ඒ වගේම ගම්මිරිස් කෙසෙල් ඒ වගේ ගමක දකින්න දේවල් මෙහෙත් බලා ගන්න පුළුවන්. අපේ කට්ටිය මහන්සි නිවමින් විනෝද වෙමින් කතා බහ කරමින් ඉස්සරහට එනවා. වතුර ටිකක් දීලා විනාඩි 5ක් විතර ඉන්න. කවුද මේ ලංකාවේ පොල් නෑ කියන්නේ? කැලණි ගඟේ පොඩි අතු ගංගාවක් තියෙන පැත්තකට තමයි ආවේ. ඉතින් ගොඩක් ලස්සන view එකක් තියෙන තැනක් මම ඔයාලට පෙන්නන්නවා view එක. right. ඔන්න අපේ ආපු කට්ටිය ගොඩක් ආසාවෙන් වතුර enjoy කරන්න try කරනවා. ඔන්න ගිහිල්ලා ඉඳගෙන ඉන්නෝදී තා පරිස්සමෙන් මෙතෙන්ට එද්දි safety එක ගැන ගොඩක් හිතන්න ඕන. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Hi Arlia. Hello. Right. Arlia, can you explain your past memories in this area, in the canyon? I don't have that many memories. Yes. But I've been working here since I was very young, and I've been doing this since I was small. So I guess just everything wrapped together is like a memory. Yeah. What is the next one? Next one is small slide. Small slide. And then we're going to be going down from there, and it's going to be a big drop slide. Big drop slide. Yeah. It's really fun. Really fun. Okay. Thank you. Okay. Right. ඉන්න විදිහට ජම්ප් එක දාලා ආවා. Right. අපි දැන් මේ කැලණි ගඟේ අතු ගංගාව තමයි මේ. ඔව් අපි ඉන්නේ කතාරම් මෙලේ. Right. හරි. අපි දැන් කතාරම් ඉන්නේ. Right. අපි ඉන්නේ කතාරම් මෙලේ. අපි හරි YouTube වල දින ඔක්කොම ඇත්ත නම් එහෙම වෙන්නේ නැහැ. අපි ඉන්නේ කතාරම් මෙලේ. මේ අරගොල්ලත් ඉන්නවා මේ කැලණි ගඟේ අතු ගංගාවක් අපි ඉන්නේ රයිට් මේකට කටාරම් ගල කියලා කියන්නේ ඔව් මේක අර මේ හැමතැනම කටාරම් වගේ තියෙනවා සුපිරි එන්ජොයි කරා නේද ජම්ප් එක අවුලක් නැහැ නේද සුපිරි ඔබලා පුළා අතන්ට ඇවිල්ලා පයින්නේ ඔව් ජම්ප් එකෙන් පස්සේ අපි මෙන්න මේ වගේ පල්ලෙහාට යනවා කට්ටිය ඔක්කොම ඔක්කොම ඩවුන් තමයි යන්න ඕන පල්ලෙහාට right මොකද ඉතිලා කවුරුත් යන්න බෑ හදිස්සිය රිලීස්ුවොත් එහෙම අපිට ටක් ගාලා ඉඳ ගන්න පුළුවන් okay ඉතින් අපේ සේෆ්ටි අයලා ඉන්නවා අපිව බලා ගන්න ඒකට බය වෙන්න දෙයක් නැහැ දැන් යන්න මේ වගේ ටිකක් පහළමකට ලිස්ට් යන්න යන්නේ right okay bye bye
මේකද? ජගත ගන්න. ඕකේ. අකුල ලං කරලා තියාගන්න වාඩි වෙන්න. ඕකේ. එන්ජොයි කරා අපේ සතුටු වුණා. මේක තමයි අපේ outbound camp එකේ training එකේ first day එක. ඔන්න අපි අද first day එකේ අපි boat rafting කරා. ඒ වගේම canyon ගියා. ඉතින් ඒක activities ටික කරා. ඉතින් ඔන්න අපි හැමදෙනාම පරිස්සමෙන් මෙතනට ආවා. දැන් අපි යන්නේ අපි ඉන්න නවා තැනට තමයි අද යන්නේ. අපි බලමු රැයට මොකද වෙන්නේ කියලා. අපි නවා තැනට ආවා. ඉතින් ගොඩක් ලස්සන සුන්දර තැනක්. අද දවසේ ඇක්ටිවිටිස් ටික කරලා අපි මෙතෙන්ට ආවා. ඉතින් රයිට් ඔන්න රසම් එක තියෙනවා. ඉතින් අපේ මිතිල මගේ යාළුවා ඔන්න ගෙනත් තියෙනවා. අපි බලමු. ගොඩක් වටිනවා මේ වෙලාව අපේ ඇඟේ තියෙන කූල් එක නැති වෙලා පොඩි හීට් එකක් එනවා මේකට. උඩ කට්ටිය ඇක්ටිවිටිස් කරද්දී අපේ රවි සාංගේ ටීම් එක ඔන්න කට්ටිය බෝට් එක හදලා දැන් එරයි යන්නයි හදන්නේ. වාව්. right අපේ ටීම් එකට ඔන්න ඊළඟට හම්බුණා බෝට් එකක් හදන්න. ඉතින් අපිට හම්බෙලා තියෙනවා කාඩ්බෝඩ්, ගම් ටේප් ඒ වගේ දේවල් හම්බෙලා තියෙනවා. ඒ වගේම ඉටිකොලයක් හම්බෙලා තියෙනවා. ඉතින් අපිට වතුර යවන්න පුළුවන් බෝට් එකක් තමයි හදන්න ඕන. right ඔන්න අපේ කට්ටිය ඕගනයිස් වෙනවා. ටීම් එකේ දෙවෙනි ඇක්ටිවිටි එක අපිට හම්බෙච්ච බෝට් එකක් හදන්න තමයි තිබ්බේ. ඉතින් ඒකේ ඔන්න අපි ෆ්ලැග් එක හදන ගමන් සමත් කතුවාට සියලුම ඇඩ්වර්ටයිස්මන්ට් වල බාර ගන්න ලැබුණා. right ඔන්න අපේ ටීම් එකේ බෝට් එක හැදුවා. right ටීම් GoPro එකෙන් ඔන්න අපි හැදුවා බෝට් එකක්. ඉතින් ඔන්න විශානිසාන් තමයි මේක දාලා යවන්නේ. ඔන්න අපේ ඉතින් සිළු දෙනාගම එකමුතුවෙන් තමයි අපි මේක හැදුවේ. ජය වේවා ටීම් GoPro! අපේ දෙවෙනි ඇක්ටිවිටි එකත් අපි ඉවර කරලා ඔන්න අපි දැන් යනවා තුන්වෙනි එකට. අපිට තියෙන්නේ මොකද දැන් කරන්න? මේක right egg boil එක තියෙන්නේ. ඉතින් බිත්තර එකක් boil කරන්න තියෙන්නේ. right ඉතින් බලමු අපිට කොහොමද ඒක කරන්න තියෙන්නේ කියලා. හරි
හරි. මේක යාරිකන් ලස්සන පුත්‍රගෙන ඉන්න අපි. ඉතින් අපි මේ සම්බන්ධ එපා කියලා හරි කෙලින් කරලා සම්බන්ධ ඊළඟට තියෙන ඇක්ටිවිටි එක තමයි මෙතනින් මෙහාට යන්න තියෙන මෙන්න මේ ටයර් එකේ ආධාරයෙන්. ඉතින් මේ යට තියෙන ලාවා එක මේ පාග ගන්න බෑ. මේ දෙපැත්තේ ඉඳගෙන තමයි කට්ටිය එහාට මෙහාට ඔක්කොම මූව් වෙන්න ඕන. එතකොට ඊට අමතරව අපිට වතුර බාල්දියකුත් අරගෙන යන්න තියෙනවා. මේක හරහා මේකේ ගෑවෙන්න. ඒක තමයි ඇක්ටිවිටි එක. රයිට් ඉතින් ගොඩක් එන්ජොයි කරන්න පුළුවන් වෙයි. රයිට්. මේ ඔක්කොගෙම මේ ටයිම් වෙච්ච ටයිම් ටිකයි මේ අවුලක් නැහැ ඉන්න සයිස් බලපන් සයිස් ඔක්කොම සපෝට් එක වතුර මිනිහ ගන්නවා better design. Why? Because when that skipper gets in the boat, same rules, balance, left, right, up, down, you got to find the sweet spot. The boat's going to have, it's narrow. Yeah. Narrow means that it's easy to fall left or right. So the balance, whoever's in this boat has to be so well balanced. A little bit. Okay, are you the skipper? Yes. Either one. So you've got to get help. You got to get inside. You got to get really balanced. ඔන්න ඉතින් අපේ ටීම්ස් හදපු බෝට්ටු ටික දැන් වතුරට දාන්නයි යන්නේ. ඉතින් ඒ හැම බෝට්ටුවකම ටීම් එකේ බර අඩුම කෙනා තමයි දාලා යවන්නේ. ඉන්නවා. එන්ජි. ඔව් එන්ජි තමයි මේ බෝට්ටුවේ දැන්. උන්නත් දාලා බලත් දාන්නේ. එන්ජි රයිට්. අපේ විනෝද වෙන විදිහ මේක තමයි අපිට තියෙන අවසානම ඇක්ටිවිටි එක. ඉතින් අපි හදපු බෝට් එක මෙන්න මේ විදිහට ගඟ දිගේ පල්ලෙහාට එන්න ඕන. හැමෝම මෙතනට ඇවිල්ලා සපෝට් එක දෙනවා. ඉතින් හැමෝම එකතු වෙලා කරන ලස්සන වැඩක්. ඉතින් මට පිටිපස්සෙන් පේනවා මේ ලොකේෂන් එක. මාරම ලස්සන ලොකේෂන් එකක්. හරි මේ කැලණි ගඟ දෙපස මේ බෝඩර් ලෑන්ඩ්ස් කියලා ගොඩක් ලස්සනට හදලා තියෙන තැන. ඉතින් ඔන්න අපේ කට්ටියව එන්ජොයි කරනවා. ගොඩක් සතුටු වෙනවා. ඉතින් දිගටම එකතු වෙන්න වීඩියෝ එකේ අවසාන තත්පර ටික. ඔන්න අපේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ආපු කට්ටිය ගොඩක් එන්ජොයි කරලා ගොඩක් සතුටින් විනෝද වුණා. ඉතින් දිගටම එකතු වෙන්න මේ වගේ වීඩියෝස් බලන්න travel with Shawat එක්ක. Right? Have adventures. Sleep outside. Literally, you slept outside last night. Just had a small roof. We have a certificate for all of you. And I want to say it was a pleasure again working with Toyota.
You're close to our hearts for lots of reasons. No doubt about it. It had been fantastic 3 days for all of us. The time that we walked in, how they welcomed us, fantastic. Yes or no? Yeah? I think all we should get together and give them a big round of applause for taking care of us.